YouTube channel. අද ඉතින් දෙසැම්බර් 24. අද රෑට චර්ච් යන්නත් තියෙනවා. ඉතින් අද දවසේ උදේ ඉඳන් මම මොකද කරන්න කියලා බලන්න මේ vlog එකෙන් පුළුවන්. උදේම මම වොෂ් එකක් දාලා දවස පටන් ගන්න තමයි රෙඩි වෙන්නේ. උදේම හැම දෙයකටම කලින් මං කරේ පහන තිබ්බ එක. අපි කතෝලිකයන් විදිහට අපේ ජීවිතවල පළමු තැන දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. දැන් මම පොඩ්ඩක් උදේම එළියට ගියාම දැක්ක ලස්සන රෝස් මල් එකක් තියෙනවා. මං හිතුවා ඒවා කපලා වාස් එකකට දාන්න ඕනේ කියලා. මගේ ස්ටඩි ටේබල් එකේ තියාගන්න. අපේ අම්මා ගොඩක් කාලෙකට පස්සේ හබල පෙති ගෙනත් තිබුණා. මං ඉතින් උදේම හබල පෙති කන්න තමයි හදන්නේ. ඔය හබල පෙති කාලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මං නම් හරිම ආසයි හබල පෙති කන්න. ඔන්න දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. දැන් මම රෙඩි වෙන්නේ ස්ටඩි කරන්න. මුලින්ම මම ටේබල් එක පොඩ්ඩක් ක්ලීන් කරා. මෙන්න මේ ලස්සන පර්ස් එක අපේ අම්මා තමයි මට මහලා දුන්නේ. ඒක හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ පාර අපි නත්තලට චර්ච් අඳින්නත් ගවුම් මැහුවේ අපේ අම්මා. ගවුම් ටික ලස්සනයිද කියලා බ්ලොග් එක ඉස්සරහට බලන්න පුළුවන්. මට අසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. මම දැන් ඒක තමයි මේ කරන්න හදන්නේ. අපිට තියෙන වැඩ අන්තිම මොහොත වෙනකන් ඉඳලා කරගන්න බැරුව ස්ට්‍රෙස් වෙන්නේ නැතුව අපිට වැඩ ෆ්‍රී ටයිම් එකක් හම්බෙන වෙලාවට ඉක්මනින් කරලා ඉවර කරගත්තම අපේ ඔළුව නිදහස්. වැඩෙත් කරලා ඉවරයි. ස්ට්‍රෙස් වෙන්නේත් නැහැ.
නැත්නම් අන්තිම මොහොත වෙනකන් ඉඳලා ස්ට්‍රෙස් වෙලා වැඩ කරගන්නත් බෑ. මාත් ඉතින් මේ ඒ වගේ මට තියෙන වැඩ ටික මම ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම ටික ටික කරලා ඉවර කරනවා. ඔයත් මතක තියාගන්න ඔයාගේ වැඩ කල්තතා ඉන්නේ නැතුව ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම ඉක්මනින් කරලා ඉවර කරන්න. ජර්නල් එකේ ඩිසෙම්බර් කවර් පේජ් එකට ඩිසයින් එකක් සර්ච් කරනවා. මේ මාසේ වැඩ ටිකක් වැඩි නිසා මට තාම ඩිසෙම්බර් කවර් පේජ් එක ඩිසයින් කරගන්න බැරි වුණා. දැන් මම මේ ජර්නල් එක ලියලා ඩිසෙම්බර් කවර් පේජ් එක ඩිසයින් කරන්න තමයි හදන්නේ. ඔන්න මං ඉතින් ඇඳලා ඉවරයි. මේ මාසේ ක්‍රිස්මස් නිසා මං කවර් පේජ් එක ක්‍රිස්මස් තීම් එකට ඩිසයින් කරා. හරි කලර් කරලා ඉවරයි. බලන්න ලස්සනයිද කියලා. ඊට පස්සේ මම මේ දවස්වල කියවන පොතේ පිටු ටිකක් කියවන්න තමයි ගත්තේ. ඊට පස්සේ මට රිපෝට් එකක් හදන්න තියෙන නිසා මම ඒක භාගයක් විතර හදලා ඉවර කරා. මෙන්න මේ ටික නම් මම 24 වෙනිදා ගත්ත ටිකක් නෙවෙයි. මේවා ඊට කලින් ගත්ත ඒවා. මේ වීඩියෝස් ටික මට මේකට දාන්න හිතුනේ මේකේ ක්‍රිස්මස් ඩෙකෝස් ටිකක් තියෙනවා. ඒක නිසා මම මේකට ඇඩ් කරා. මේ තියන්නේ 24 වෙනිදා රෑ. ඒ කියන්නේ අපි දැන් චර්ච් යන තමයි රෙඩි වෙන්නේ. මේ තියන්නේ අපේ අම්මා මහපු ගවුම. ටවුන් එකේ කරන්ට් වයර් වල මේ බල්බ් වැල් වගේ ඉන්නේ කවුද දන්නවද? කුරුල්ලෝ රංචුවක්. බලන්නකෝ ඒගොල්ලෝ ඉන්න ලස්සන. මේ තියන්නේ චර්ච් එකේ ගවලෙන. ඒක හරිම ලස්සනයි. මේ තියන්නේ අපේ චර්ච් එක. අද චර්ච් එකේ ලස්සන කැරල් ගායනයක් තිබුණා. අපේ නංගිත් ඉන්නවා කැරල් කියන්නේ.